නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතමංච වික්කවේ මරණං යා තේසං සත්තානං සම්මා සත්තනිකායා සුති වචන භේදෝ අන්තරදානං මච්චු මරණං කාල කිරියා හලේබරස්ස නික්ඛේපෝ ඉදං උච්චති වික්ඛවේ මරණං තීති. වැඩමා වදාළ ගරුකටයුතු පඬිත හාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්බර පින්වත්නි, මේ සන්ධ්‍යා භාගයේ මේ හැමදෙනාම මිනිවසට ඒක රාශි වෙලා එකමුතු වෙලා බලාපොරොත්තු වන්නේ තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාට ඉමහත් වූ කරුණාව යුක්තව දේශනා කරන්ට යෙදුන සුවාසු දහසක් එහෙමත් නැත්නම් 84000ක් වූ ධර්මස්කන්ධයෙන් එක්තරා දහම් විදක් දහම් පොත්සාතයක් දේශනා කරවාගෙන සෙවණී කරලා ඒ තුලින් ලබා ගන්නා වූ ආනිසංසයන් මේක දින 6කට මැදින් පරලෝකපත්යන් කියදුන මණ්ඩල ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිතුමා කේසී අසපාල මහත්මයාණන් ජන්මාන්තරගත වෙලා දින 7කට අදාළ ධර්ම දේශනා පින්කමයි මේ ආකාරයෙන් නිවිසේ සිද්ධ ලබන්නේ. ස්වාමී දියණියත් දරුවන් තුන්පලත් වගේම සහෝදරයන් පිරිස ඇතුළු ඥාති මිත්‍රාදී තමන් ඇතුළු නිසුරු කර හැමදෙනාමත් මේ ගම් වාසීන් හැමදෙනාමත් එකතු වෙලයි මේ පින්කම ඉතාමත් උසස් ආකාරයට සාමනීය ධර්මාසනයක් සකසලා වගේම ඥාතිත්වයේ සලකාගෙන අපේ පඬිත හාමුදුරන් වහන්සේ සුද්ධ හාමුදුරන් වහන්සේලාගේ මඟ පෙන්වීම අනුශාසනා මත මේ කටයුතු මේ ආකාරයෙන් සිදු ලබන්නේ. මේක දින 6කට මැදින් පරලෝකපත් ජසපාල මහත්මයාණන් කොයවගේ පුද්ගලයේද තියෙන කාරණාවක් එතුමානම් මේ සමාජයට කළ කීදයක් පිළිබඳව උපුදාකාරව දන්නවා. මම හිතන්නේ දේශපාලනයට ඔබට ගිහිල්ලා මම ඒකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි හොඳ මිනිස්සෙක් හැටියට සමාජයේ හැමදෙනාත් එක්කම සෝදස්සේ සෝදසීලීව අනුන්ගේ දුකේදී සැපේදී පිහිට වෙමින් හොඳ මිනිස්සෙක් හැටියට සමාජයේ ජීවත් වෙච්ච චරිතයක් තමයි යශපාල මහත්මයාණන් කියන්නේ. අපිට අකුණා මේ දිවසේ විශේෂයෙන්ම සමන්ගේ මෑණියන් වහන්සේ පිළිතුමාණන් අභාවයට පත් වෙච්ච කාලේ පිටම ඒ සහෝදර සහෝදරයන් මම මතකයි අර එහා පැත්තේ වෙලාවේ ආසන්න රජල ගෙවල් හරි ඒ ගෙවල් දෙකේ ඒ අම්මා තාත්තා සිහිපත් කරලා සෑම වසරක් පාසාම ධර්ම දේශනා සිදු කරලා දම්පැන් පූජා කරන සිතත් පවුලේ උදවිය ළඟ තිබෙනවා. අනිවාර්යයෙන්ම මේ නිවසේ එහා පැත්තේ නිවස් දෙක වෙන්න පුළුවන්. මමත් අවස්ථා කිහිපයක්ම ඒ ධර්ම දේශනාවත් සහ සම්බන්ධ වෙලා කලින් කරලා දෙනවා. නිසා වසරක් පාසාම මේ
මෞදමෝපියන් සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන සිරිතක් යසපාලය ඇතුළු සිදු දරුවන්ගේ තිබෙච්ච සත්පුරුෂ ගුණයක් කියන කාරණාවක් මේ මොහොතේ මා සිහිපත් කරන්න ඕන. එනතුනේ කුජල දිහා බැලුවාම කුජලයේ මොදම සමාන නවකමක් දෙයක් නැහැ. දෙයක් තිබෙනවා. ඒකේ හොඳමක් නැහැ, හොඳ නරකමක් නැහැ. අපි උත්සාහ කරන්න ඕන කුජලයේ ජීවත් වෙනකොට නරක පැත්තේ අඩු කර ගන්න ඕනයි. ඒකම කුජලයාගේ කතා කරන්න ඕන අපි හොඳ ගුණාංගය. අපි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ කෙනෙකුගේ නරක පැත්ත තමයි කතා කරන්නේ. ජීවත් වෙන කාලෙත් එහෙමයි. අපි 1000 කරලා බලන හොඳ අද අපි එක නරකක් කරලා බලන්න ඒ අර 1000ට වඩා කතා වෙන්නේ මිනිස්සු අර එක නරකේ. අපි ඒක බැහැර කර ගන්න ඕනයි. අපි ළඟ කියන්න ඕනේ හොඳ දේවල් අගය කරන්න පුළුවන් කමක් තියෙනවා. හොඳ දේවල් අපි අනුමත කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒක මිනිස්සු තුළ අපි ළඟ හොඳ නරක දෙකම තිබෙනවා. උත්සාහ කරමු වැඩි කොට අරාදී වැඩි තත්ත්ව දාලා උත්සාහ කරමු හොඳ තත්ත්ව කතා කරගන්න ඕනේ වැඩිපුරම හොඳ තත්ත්ව කියන කාරණා තමයි මගේ මතේ නැත්නම් මම අදහස් කරන ලබන්නේ. නිසා යසපාල මහත්මයාණන් කෙනෙක් හොඳ පුරාවේ ප්‍රතිපල පුජ්‍යලේ. විදරුවන්ට හොඳ තාත්තා කෙනෙක්. ඒ ස්වාමීන් හොඳ ස්වාමි පුත්‍රයෙක්. මේ සහෝදර සහෝදරියන් හොඳ සහෝදරයෙක්. මයිතානේ මේ සහෝදරයන්ට හිතෙපතම සත්‍ය තමයි පුරුෂ පක්ෂය හැටියට සහෝදරයා. ඊට කලින් ඒකේ සහෝදරයා භාවයට පත් වුණා. නිසා මේ ස්වාමීන් ඇතුළු මේ සහෝදරියන් අපෞද්ගලිකව දන්නවා ලොකු උත්සාහයක් ගත්තා යසපාල මහත්මයාණන් නිරෝගී තත්ත්වෙ මුදවා ගන්න. කාලයක් තිස්සේ සංග්‍රහකා මහබුලන් කතා කරනවා ඊයේ කොළඹ රැඳී අහවල් දවසේ ඉස්සර දීර්ඝ වශයෙන් ගත්තාම මේ ස්වාමීන් දරුවෝ වගේ සහෝදරයෝ ටික වගේ ඒ දෙපැත්තේ සහෝදර සහෝදරියන් ලොකු වෙනසක් මහන්සියක් ගත්තා. එතුමාට වැඳක් රෝගීන් එතුමා ගොඩ ගන්න. කොහොම නමුත් මේක තමයි ස්වභාවය. ජීවිතේ අපි යම් කාලෙක මිතුල් දෙ දාලා යන්න සිද්ධ වෙනවා. ඉතින් යසපාල මහත්මයාණන් ගෙනාව අවශ්‍ය ආයුධ 60 වෙන්න ඇති. ඉතින් අපි මෙහෙම තමයි. මේ මාම ඔබ අපි කොච්චරනම් කවුද කොච්චර කාලයක් තව ජීවත් වෙන්න කියන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ස්වභාවය. ඊට දවසක ඔබට මට මුණ දෙන්න වෙන කාරණාවක්. ඒක මරණ ධර්මතාවයක්. මේක කිසි කෙනෙකුට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අද ඊයේ දවසේ යසපාල මහත්මයාණන් හෙට අනිද්දා ඔබට මට මේක වෙන්න පුළුවන්. ඉතින් එවැනි ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ඒ පිළිබඳව අපි කල්පනා කර ගන්න ඕන. මේ මනෝ ධර්මතාවයෙන් කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සහෝදරයන්ට ඔබ කොච්චර උත්සාහවන්ත වුණත්, දරුවන්ට ඔබ කොච්චර උත්සාහවන්ත වුණත්, එතුමාගේ ආයුෂක්තිය ඒ කාලයෙන් අවසන් කර ගන්න දෙනවා. ඉතින් සමාජයේ යමක් කළ සමාජයේ දැනෙන පුද්ගලෙක් හැටියටයි යසපාල මහත්මයාණන් ජීවත් වුණේ. ඒ වෙලේ පුද්ගලයෙක් ඉතාමත් අගේ කරුණට ඕන කියන කාරණාව සිහිපත් කරන්නේ පිළිබඳව මම දීර්ඝවචනයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ. පිටුතුනි ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම ශ්‍රවණා විලාසී පින්වත්තුන්ට ධර්ම අවවාදයක් පවත්වන කියන කාරණාව දේශකයන්න් වහන්සේ. පිටුතුනි ධර්ම අවවාදයෙන් බලාපොරොත්තු වන්නේ ධර්මයේ කියන්නේ කුමක්ද? ධර්මය අපි අහන්නේ ඇයි? එහි තුල ලැබෙන ආනිසංස මොනවද? ආනිසංස ලබා ගන්න නම් කොහොමද මේ ධර්මයේ පිළිපදින්න ඕනේ කියන කර්ම කාරණාවන් තමයි ධර්ම ආනිසංසයෙන් අපි කියා දෙන්නේ. ලෝතර බුදුන් වහන්සේ විසුණු වහන්සේ නම් දනව දාලා ධර්ම අවවාදයක් පවත්වන කියන කාරණා. පිළිතුරු බණ අහන්නම යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව. එන හොඳ මනසෙන් යුක්තව. ඔබ කියනවා එල්බියාව සිහිය යුක්තව. හොඳ සිහි කල්පනාවෙන් යුක්තව. තවත් වචන කියන්න ඕනේ. අපි හොඳ කල්පනාව. අපි බණ අහන්නේ යසපාල මහත්මයාගේ හත්දාතර අදාළ ධර්ම දේශනා ප්‍රවේණය කරනවා. මම මේ බිම වාඩිලා ඉන්නවා. මම බණ ටික අහනවා කියන හැඟීම කියන තෝරන හැබැයි වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක වෙනස් කරන එක ස්වභාවය. අපි ඉතින් දිනු කරගන්නේ නැහැ. ඒක වෙනස් කරන ස්වභාවය අපි හිත. පින්නතුනේ හිත දමනය කර ගැනීම තමයි අපේ ඊටාමත්ම වැදගත් කාරණා. මේක ඊටාම අපහසු කාරණාවක්. අපි උත්සාහ කරන්නේ ඒක තමයි.
නිවන කියන්නේ මේක දමනය කරගන්න. නැදගන්නේ. නිවුණා කියන්නේ මේක දමනය කරගත්තා ඒක අරමුණු ගත්තා. භාවනාව කියන්නේ ඒක තමයි. චිත්තං සමතේති සමතෝ. චිත්ත සංසුන් කර ගැනීම. නැත්නම් භාවේති කුසලයේ ධම්මේ ආසේවති වඩේති ඒතායාති භාවන. භාවනාව කියන්නේ ඒක අරමුණු ගැනීම. නැත්නම් කුසල දහම බෙරදිරු කිරීම. ඒක ඔබ බණ අහනකොට ඒක අරමුණු දෙන්න උත්සාහ කරන්න ඕන. දැන් අනිත් ඔක්කොම අමතක කරලා දාන්න ඕන. එම් පුළුවන් කමක් නැහැ කිව්වද? එනවා පිට ඉතුරුයි.